සම්බුලා ජාතකය. ඒ සම්බුලා ජාතකයේ මේ කොසල් රජතුමාගේ බිරිඳ මල්ලිකා දේවිය ගැන තමයි සඳහන් වෙන්නේ. ස්වාමීන් වහන්සේලා කතා වෙනවා මල්ලිකා බිසව හරීම මේ ස්වාමි ගෞරවයෙන් යුක්තයි. දෙවියෙක්ට වගේ තමන්ගේ ස්වාමියාට මේ පුදනවා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අද විතරක් නෙමෙයි මල්ලිකා අතීතයේ තමන්ගේ ස්වාමියාට දෙවියෙක්ට වගේ පුද පූජා කළා සත්කාර කළා කියලා. අතීතයේ මේ කොසල් රජතුමා බරණැස් නුවර ප්‍රධාන රජුරුවන්ගේ පුතෙක් හැටියට ඉපදිලා හිටියා. ඔහුගේ නම සොත්තිසේන. යුව රජු හැටියට දෙවෙනි රජු හැටියට තමයි එතකොට ඔහු හිටියේ. ඒතර මල්ලිකා දේවිය තමයි කොසල් රජතුමාගේ අග මෙහෙසිය. අන්තපුරේ බොහෝ බිසෝවරුන් හිටියා. ඔවුන් අතරින් අග මෙහෙසිය හැටියට හිටියේ මල්ලිකා දේවිය. ඇගේ නම සම්බුලා. කාලයක් යනකොට මෙහෙම ඉන්නකොට සොත්තිසේන රජතුමාට හිතපු නැති විදිහට මුළු ශරීරයේම ගෙඩි දාලා ඒ ගෙඩි ටික ලොකු වෙලා කුෂ්ඨයක් හැදුනා. ඒ ගෙඩි පුපුරලා මුළු ශරීරෙම සැරව ගලන්න පටන් ගත්තා. කොච්චර වෙද්දු ඇවිල්ලා ප්‍රතිකාර කරත් සුව වුණේ නැහැ. ඒ නිසා සොත්තිසේන රජතුමා කල්පනා කරා මං වගේ කුෂ්ඨ රෝගියෙකුට කවුද රාජ්‍ය දෙන්නේ, රටපාලනය කරන්න දෙන්නේ. ඒ නිසා මම මේ ඊටාම නින්දිත රෝගයකින් පීඩා විඳින මම කැලේට ගිහිලා මැරෙනවා කියලා හිතලා වනවදින්න තීරණය කරනවා. ඒ වෙලාවේ සොත්තිසේන රජතුමාගේ තනි නොතනියට ඔහු ආත්මහැර හිටියේ අරාග මිහිසිය. සම්බුලා දේවිය තමන්ගේ ප්‍රියාදර ස්වාමියාත් එක්ක කුෂ්ඨ රෝගයකින් පීඩා විඳින තමන්ගේ ස්වාමියාත් එක්ක වනවදින්න ඇය තීරණය කළා. වනයේට ගිහිල්ලා ආරාමයක් හදාගෙන දැන් සම්බුලා දේවි තමයි සම්පූර්ණයෙන්ම ස්වාමියාගේ ශරීරයේ අර බෙහෙත් කොළ වලින් හදාගත් ඖෂධ වර්ග වලින් හදාගත්ත දේවල් ඇඟ ගල්වලා උපස්ථාන කරන්නේ සම්බුලා දේවි. ඊළඟට වනයේට ගිහිල්ලා පළවෙල නෙලාගෙන ඇවිල්ලා තමන්ගේ ස්වාමියාව පෝෂණය කරන්නේ සම්බුලා දේවි. ඔහොම ඉන්නකොට දවසක් සම්බුලා දේවි පළවෙල නෙලන්න කියලා කැලේ ඈතට යනකොට මේ කැලේ හිටපු අමනුෂ්‍යයෙක්ට රාක්ෂයෙක්ට අහු වෙනවා සම්බුලා දේවිය. අහු වෙලා සම්බුලා දේවියගේ රූමත් භාවයට වසඟ වෙලා මේ රාක්ෂයා එව තමන්ගේ විමනට එක්කන් යන්න හදනවා. ඒ වෙලාවේ ඇය ගොඩාක් විලාප දෙනවා. අනේ මම මගේ ස්වාමියා ඉක්මවලා මම සිතවිල්ලකින්වත් තවත් පුරුෂයෙක් ගැන හිතලා නැහැ. මං වගේ ස්වාමි භක්තියකින් ඉන්න කාන්තාවකට මේ මහ කැලේ මේ පිසාචියෙකුගෙන් එන මේ විපත දැකලා මාව බේරගන්න කවුරුත් නැද්ද කියලා ඇය කෑ ගහලා හඬා වැළපෙනවා. ඒ වෙලාවේ ඇගේ ඒ පති භක්තිය කොයිතරම්නම් පිරිසිදුද කියන්නේ. ඇයට දේව අනුකම්පාව ලැබෙනවා. ඇගේ මේ විලාපය ඇහෙනවා දෙදෙව් ලොවට අධිපති සක්දෙවිඳුන්ට. සක්දෙවිඳුන්ගේ පණපුල් ආශනය උණු වෙනවා. වජ්‍රායුධය කියන සක්දෙවිඳුන්ගේ ආයුධයත් අරගෙන ඒ ස්ථානයට ඇවිල්ලා අර අමනුෂ්‍යයාට අර යක්ෂයාට තර්ජනය කරනවා සම්බුලා දේවිය අතහරින්න කියලා. ඉතින් ඒ වෙලාවේ අමනුෂ්‍යයා සම්බුලා දේවිය අතහරිනවා. සක්දෙවිඳුන්ට පින් දීදී සම්බුලා දේවිය නැවතත් තමන්ගේ පන්සල කරා ආරාමයේ කරා යනවා. දැන් ওই සිදුවීම සිද්ධ වෙච්ච නිසා දැන් ගොඩාක් හැන්දෑ වෙලා රාත්‍රියත් එළඹිලා. ඇය හඳේලියෙන් තමයි පාර හොයාගෙන පන්සලට යන්නේ. ඒ වෙලාවේ දැන් අර කුෂ්ඨයක් හැදිලා ඉන්න තමන්ගේ ස්වාමියා සොත්තිසේන රජතුමා සම්බුලා දේවිය රෑවෙන්න සැක කරනවා. මං වගේ කුෂ්ඨයෙක් එක්ක දැන් මෑට ජීවත් වෙන්න තිබ්බ කැමැත්ත නැති වෙලා ඇති. මාත් එක්ක මෑට සතුටින් ඉන්න බැරි නිසා ඔය වනේ ඉන්න කවුරු හරි එක්ක මෑය අනාචාරී හැසිරෙනවා ඇති කියලා ගොඩාක් වැරදි විදිහට මේ උතුම් කාන්තාව ගැන සොත්තිසේන රජතුමා හිතනවා. සම්බුලා දේවිය නැවත ආරාමයට ඒ පන්සලට ආවට පස්සේ කදින් ඇයට බැන වදිනවා. ඔබ මේ තරම් රාත්‍රියේ වෙලා කොහෙ ගිහිල්ලාද මේ එන්නේ? මම කුෂ්ඨ රෝගියෙක් නිසා මේ වනේ ඉන්න වැද්දෙක් එක්ක හරි මේ වනේ ඉන්න තපස් රකින්න තාපසයෙක් එක්ක හරි ඔබ අනාචාරයේ හැසිරුණා නේද කියලා අභූතයෙන් චෝදනා කරනවා.
ඒ වෙලාවේ සම්බුලා දේවිය Tamanට වෙච්ච සිදුවීම, Tamanට මූණ දෙන්න වෙච්ච සිදුවීම සියල්ලම කියනකොට සොත්තිසේන රජතුමා කියනවා නෑ මම ඕවා පිළිගන්නේ නැහැ. කාන්තාවන් කියලා කියන්නේ සත්‍ය කියන අය නෙමෙයි, බොරු කියන අය. මම ඔබව පිළි අරගන්නේ නැහැ කියලා එක දිගට නිඳා කරනවා. ඒගේ සීලයට. ඒ වෙලාවේ සම්බුලා දේවිය අඬ කලයකට පැන් එකක් අරගෙන ඒ පැන් කලයේ හිස මත තියාගෙන ඒ සත්‍යක්‍රියා කරනවා. ඒ සත්‍යක්‍රියා කරනවා මං මගේ සිතින්වත් මං මගේ කයින්වත් මං මගේ වචනෙන්වත් මගේ ස්වාමියා ඉක්මවා ගියේ නැහැ. මම මේ තාක්කල් මගේ ප්‍රතිභක්තිය ආරක්ෂා කරා. මගේ ප්‍රතිවතාව පිරිසුදුයි. මේක සත්‍යයක්. මේක සත්‍යයක්. මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් මගේ ස්වාමියාගේ රෝගය සුවපත් වේවා කියලා අර පැන් කලය රජතුමාගේ හිසට හලනවා. හරි පුදුමයි. කොයිතරම් මේ පතිවත පිරිසුදුද කියන්නේ, ප්‍රතිභක්තිය කොයිතරම් සත්‍යයක්ද කියන්නේ. අර සිහිල් පැන් කලේ තිබ්බ ඒ සිහිල් පැන් ශරීරයට වැටෙනවත් සමගම අර මුළු ශරීරය පුරාම තිබ්බ කුෂ්ඨ රෝගය සුවපත් වෙනවා.